හායි ළමයි මේ වීඩියෝ එක බලන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ පෙළවර YouTube channel එකට. ඔයාලා දකින්න ඇති මීට සතයකට විතර කලින් මම වීඩියෝ එකක් දාලා තිනවා තෙමුවකින් කොහොමද free items order කරගන්නේ කියලා අපිට කිසිම මුදලක් ගෙවන්න නැතුව අඩුම තරමේ credit card එකක්වත් add කරගන්න නැතුව ඒ order කරපු වීඩියෝ එකත් මම කලින් දාලා ඇති. ඒ වීඩියෝ එකේ order කරපු item ටික ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ විදිහට. මේක Skynet එක හරහා තමයි එන්නේ. අප මට deliver කරේ Pronto Express එකෙන්. අපි බලමු මේක unbox කරගෙන මොනවද තියෙන්නේ කියලා ළමයි. පැකේජින් මෙන්න මේ විදිහට එන්නේ මාර සේෆ්ටි කවර් එකක් තියෙන්නේ. ඒ කියන්නේ ඩරාස් කියන එකට වඩා මාර හයියක් තියෙනවා මේක බලා ගන්න පුළුවන් අපිට. මේ විදිහට එලියට ගත්තට පස්සේ මගේ පළවෙනි පැකේජ් එක තියෙනවා ඔයාලා දකින්න ඇති ඕඩර් එක. දැන් මෙන්න මේ වගේ ටී-ෂර්ට් එකක් දැම්මේ පෝලෝ. ඇත්තට මේක පෝලෝ නෙමෙයි බැලුවට පස්සේ ඇවිල්ලා ඒ කියන්නේ මේ normal print එකක් තියෙන්නේ. ඒකත් අවුලක් නැහැ. ඉතින් මේ material එක නම් quality print එක තමයි පෝලෝ කියලා. ඒතර පෝලෝ නෙවෙයි වෙලා තියෙන්නේ. අපි ඉතින් අන්බොක්ස් කරලා බලමු මොකක්ද තියෙන්නේ කියලා කොහොමද සයිස් එහෙම හරිද කියලා. මම මේක දැම්මේ XL දැම්මේ. මම හිතුවා මේක මට සෑහෙන ලොකු වෙයි කියලා ප්‍රශ්නයක් නැහැ. ගන්න තිබ්බ ඔයාලගේ සයිස් බලන්න ලංකාවේ සයිස් එක බලනකොට පස්සේ මාර වෙනසක් තියෙනවා. මේක ඔයාලට සයිස් chart එක සිලෙක්ට් කරද්දි තේරෙනවා. ඒක chart එක බලලා ගන්න විදිහ. මේ තියෙන මැටීරියල් එක ඔයාලට කොලර් එකෙන් පේනවා මාර විදිහට quality කොලර් එක න මැටීරියල් එක ළමයි පොලිස්ටර් තියෙන්නේ. පොලිස්ටර් කියන්නේ කොටන් නම් හොඳයි. කොටන් එක හොයන්න නෑ. පොලිස්ටර් තමයි තියෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් නෑ. ඒක අඳින්න පුළුවන් normal අර ඇඟට පොඩ්ඩක් රස්නේ මේ සීන් තමයි තියෙන්නේ. තියෙන size XL දැම්මට මම XL select කරේ. මට ඇවිල්ලා තියෙන්නේ large. එහෙම වෙන්නත් පුළුවන් but size එක හරි. size එක හරි ගෙන් තියෙනවා. ඊට පස්සේ අපි බලමු දෙවෙනි පැකේජ් එක මොකක්ද තියෙන්නේ කියලා. මේක තමයි අපේ ප්‍රධාන item එක. මේ තියෙන්නේ mini printer එකක් ළමයි. ඔයාලා දකින්න ඇති අලි එකෙත් මේක 3000 ගාණක් වගේ වෙන්න තිබ්බේ. වෙල්කම් ඩීල් නම් ඊටට අඩු ඇති. but කොහොම හරි මේක තමයි මම order කරපු දෙවෙනි item එක. මේක වෙන වගේ සෑහෙන බරයි ළමයි මේක. සාමාන්‍යයෙන් ග්‍රෑම් 250ක් 300ක් ග්‍රෑම් 400ක් විතර බරයි. සෙල්ලම අපිට එනවා මෙන්න වගේ charging cable එක. ඒකත් සාමාන්‍ය මහතයි අනිත් charge cable වලට වඩා. ඒ කියන්නේ අර ෆෑන්ස් වලට ඉයර්බඩ්ස් වලට එනකට වඩා ටිකක් මහතයි මේක. මේකට අරම ලස්සන කවර් එක තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. කවර් එක දැක්කම ආසෙ හිතෙන පොඩ්ඩක් අර ට්‍රාන්ස්පරන්සි ලුක් එක නෑ. පොඩ්ඩක් මැට් වයිට් ගතියක් තමයි තියෙන්නේ. මෙන්න මගේ යූසර් මැනුවල් එක හම්බ වෙනවා අපිට step by step මේක කොහොමද setup කරගන්නේ, connect කරගන්නේ. ෆොටෝ එකක් දාන තැන ඉඳන් output එක දක්වාම සියලු විස්තර තියෙනවා. අපි ඉතින් පඬිතේනේ අපි ඕක බලන්නේ නැහැ. කමන්නේ. අපි මේක අරන් බලමු. මේ විදිහට තමයි එන්නේ. මාර කියුට් ගතියක් තියෙනවා අතර look and feel එකක් එක්ක. මොනවද කියලා තියෙනවා පිටපස්සේ යන වැඩන්නේ. මේ බටන් එක තමයි ළමයි මම ගත්ත ගමන් දන්නේ නැහැ මොකද්ද කියලා. මේ බටන් එකෙන් තමයි අර මේ රෝල් එක දාන්නේ. ඒකේ තමයි ඇරලා තමයි රෝල් එක දාන්නේ. එතකොට මේ තියෙන charge port දෙක පස්සේ මෙතනින් තමයි එන්නේ එළියට රෝල් එක. මෙන්න මේකේ තමයි තියෙන්නේ. මේක ඇතුලේ තමයි මේක ඕපන් කරලා තමයි අපිට රෝල් එක රීප්ලේස් කරන්න වෙන්නේ. ඒ කියන්නේ ඉවරනාට පස්සේ රීෆිල් කරන්න පුළුවන්. මේ තියෙන රෝල් එක එද්දිම එකක් තියෙනවා. මම රෝල් එකක් දාලා තියෙන තව පැක් එකක්. හරි ඉතින් අපි බලමු මොකක්ද මේ කියන්නේ. මම ඔයාලට සම්පූර්ණ වීඩියෝ එකක් ගේන්නම් මේක ළමයි. දැන් වීඩියෝ එක දාන්න බෑ. වීඩියෝ එක තව දික් වෙනවා. මම අනිවාර්යෙන් මේකේ ෆුල් රිවිව් එකක් ගේන්නම් ළමයි. අපි බලමු අපේ දෙවෙනි අයිටම් එක මොකක්ද කියලා. දෙවෙනි අයිටම් එක මම දාලා ඇත්තේ අරකට අදාළ දෙයක්. අපි බලමු කොහොමද. හරි මේ තියෙන ළමයි මේක තියෙන අරකේ print කරන්න ඕනේ අර rolls ටික. printing papers මේවා මම හිතනවා ලංකාවේ ගන්න පුළුවන්. මේක නිකන් මම ඕඩර් කරද්දී නම් මම හිතුවේ වෙනස් කියලා. මේක අර අපේ CTB බස් වල එහෙම ටිකට් මැෂින් එකට දාන රෝල් වගේ තමයි තියෙන්නේ. මට අපරාධ කියලා හිතනවා ගෙන්නුවට පස්සේ නම් කොහොම හරි කමන්නේ. වෙනසක් තියෙනවද දන්නෙත් නැහැ. සයිස් එක නම් ඒ වගේ. මේ තියෙනවා මේක ස්ටිකර් එකක් නෙවෙයි. මේක අපි ගම් ගාලා තමයි කොහෙද අලවුණු නම් අලන්නේ. මේක ස්ටිකර් එකක් නෑ. නිකම් print එක විතරයි තියෙන්නේ. කියන්නේ පේපර් එක විතරයි තියෙන්නේ. දෙපැත්තම එක වගේ. හරි ලොකු කතාවක් කරන්න දෙයක් නෑ. ඔයාලට ඕඩර් එක දාන විදිහ කිව්වොත් සරලව කමෙන්ට් සෙක්ෂන් එකට යන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ මම පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියෙනවා. මේකට අදාළ රෙෆරල් ලින්ක් එක. ඔයාලම මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒකේ තියෙන ස්ටෙප් ටික ෆලෝ කරන්න. ඉස්සෙල්ලම කමෙන්ට් එකේ දාලා තියෙන ලින්ක් එක ටච් කරන්න. ඊට පස්සේ ඔයා කෙලින්ම තෙමු ඇප් එකට ඕපන් වෙනවා. ඕපන් වුණාට පස්සේ ඔයාට එනවා ස්පින් වීල් එකක්. ඒ කියන්නේ රවුමක් කරගන්න එනවා. ඒ රවුම ස්පින් and accept කියලා තියෙනවා. ස්පින් and accept and start ඒ වගේ දෙයක් තියෙනවා. ඒක දුන්නාට පස්සේ රවුම කරකිලා ඔයාට අනිවාර්යයෙන් 100% එනවා. ඊට පස්සේ කෙලින්ම ඔයාව ඔටෝම ඔයාට අහන දේට උත්තර දීලා සාමාන්‍ය විදිහට යන්න තියෙන්නේ.
මේ කිව්ව දේ මොනවා හරි තේරුන්නේ නැත්නම් හරි පොඩි හරි තේරුන්නේ නැත්නම් ඩවුට් එකක් තියෙනවා නම් මම අනිවාර්යෙන් නම්බර් එක පල්ලෙහා දාලා තියෙනවා මැසේජ් එකක් දාන්න ඕන දෙයක් අහන්න. තෙමු ඇප් එක ඩවුන්ලෝඩ් කරලම නැති කෙනෙක් නම් Play Store එකෙන් තෙමු ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ ස්ටෙප් ටික කරන්න account එකක් හදාගන්න හැටි මම වීඩියෝ එකක් දාලා තියෙනවා. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අහන්න පුළුවන්. හරි ඉතින් අතට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක ලයික් එකක් දාලා subscribe කරලා set වෙන්න. හැමදාම ඔයාලට මේ වගේ වීඩියෝස් බලා ගන්න පුළුවන්. තෙමු ඇප් එක AliExpress එක Daraz එක වගේ shopping app පිළිබඳව update tricks අඩුවට orders දාන්නේ කොහොමද ගෙනාපු orders unbox කරන වීඩියෝ බලා ගන්න පුළුවන්. subscribe කරලා තියාගෙන දන්නේ නැති ඕන දෙයක් තියෙනවා නම් message එකක් දාලා අහන්න පුළුවන්.